මේ තියෙන අපේ DBMS question set එකේ 22 වෙනි question set එක. ඉතින් මේකෙදී අපි පළවෙනි ප්‍රශ්නේදී අපිට කියලා තියෙන්නේ 2020 3 වෙනි මාසේ 15 වෙනිදා සිංහල subject එකට මොන දුන්න students ලාගේ details හොයන්න කියලා. ඉතින් ඒකට අදාළ කෝරේ එක ලියන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මේකෙදී අපිට අපේ mark record table එකට student table එකත් subject table එකත් exam term table එකත් අපිට inner join කරලා මේක හොයාගන්න පුළුවන්. ඒ වගේම condition විදියට අපිට subject name එක සිංහල and literature විදියටත් ඒ වගේම exam date එක 2020 3 කියන ඩේට් එකත් අරගෙන අපිට මේක හොයාගන්න පුළුවන්. ඉතින් අපි මේ කෝරේ එක ලියාගන්නේ කොහොමද කියලා බලමු. කෝරේ එක අපිට මේ විදිහට ලියාගන්න පුළුවන්. අපි දැන් මේක execute කරලා බලමු අපිට අදාළ result එක එනවද කියලා. ඉතින් මේ විදිහට අපිට results ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් exam date එක 2020 3/15 කියන්නේ first term එක. ඉතින් අපි අපේ mark record table එක ගත්තොත් අපිට අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ ඩීටේල්ස් ටික. ඉතින් අපිට බලා ගන්න පුළුවන් අපේ ස්ටුඩන්ට්ස් ලා ටික මේ මෙතන ඉන්නවා. ඉතින් ඒ කියන්නේ අපේ කුහරි එක හරි. ඉතින් දෙවෙනි එකේදී කියන්නේ අපිට සඳුන් විජේරත්න 2020 3/15 කියන exam date එක තියෙන දවසේ යා දීලා තියෙන subject වල marks ඒ වගේම term name එක ඒ වගේම එයාගේ admission number එක පෙන්වන්න කියලා. ඉතින් අපි මේකට දාලා කෝරේ එක ලියන්නේ කොහොමද බලමු. ඉතින් මෙතනදිත් අපේ mark record table එකට student table එක exam term table එක ඒ වගේම subject table එක inner join කරලා මේක හොයාගන්න පුළුවන්. ඒ වගේම condition විදියට අපිට exam date එකත් සඳුන් විජේරත්න කියන එක්කෙනාගේ first name last name සඳුන් විජේරත්න කියලා දෙන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට අපේ කෝරේ එක ලියාගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මේ විදිහට තමයි අපේ කෝරේ එක එන්නේ. ඉතින් අපි මේක execute කරලා බලමු අපිට අදාළ result එක එනවද කියලා. ඉතින් මේ විදිහට තමයි අපිට අදාළ result එක එන්නේ. ඉතින් student ගේ admission number එක විදිහට පෙන්වන්න අපිට index number එක 3/15 කියන්නේ first term එකේ තියෙන term name එකත් මේ විදිහට තියෙනවා. ඒ වගේම subject name ටික බලා ගන්න පුළුවන් අපිට. අපේ data table වල බලා ගන්න පුළුවන් subject තුනයි. ඒ වගේම මේ vision වලට අදාළ ලබාගත් mark ටිකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි එකේදී කියන්නේ 2020 7 වෙනි මාසේ 10 වෙනිදා තිබ්බ exam එකේදී mathematics subject එකට ලකුණු 70ක් 40ක් ගත්ත සිසුන්ගේ නම් හොයන්න කියලා. ඉතින් මේකදී අපිට term name එක පෙන්වන්න වගේම mark එක පෙන්වන්න කියලා තියෙනවා. ඉතින් මේකට අදාළ කෝරේ එක ලියාගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මෙතනදිත් අපේ student exam mark record table එකට අපේ student table එකත් exam term table එකත් subject table එක inner join කරලා මේක හොයාගන්න පුළුවන්. ඒ වගේම condition විදියට subject name එක mathematics විදියටත් exam date එක 2020 7 වෙනි මාසේ 10 විදියටත් දෙන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන 40ත් 70ත් අතර ලකුණු ලබාගත් සිසුන්ගේ නම් තමයි මෙතන පෙන්වන්න කියන්නේ. ඉතින් ඒකටත් අපිට කන්ඩිෂන් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මේක කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මේ විදිහට තමයි අපේ කෝරේ එක තියෙන්නේ. අපි බලමු මේක execute කරලා අපිට අදාළ result එක ලැබෙනවද කියලා. ඉතින් මේ විදිහට අපිට ලකුණු බලා ගන්න පුළුවන්. 40ත් අතර තියෙන ලකුණු. ඒ වගේම 2020 7 10 කියන්නේ ඒක second term එක. ඉතින් term name එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට students ලාගේ නම් බලා ගන්නත් පුළුවන්. ඉතින් හතරවෙනි ප්‍රශ්නේදී අපි අහන්නේ first term එකේදී සේරම මිෂන්ගෙන් වැඩිම ලකුණක් ලබාගත්ත ශිෂ්‍යයාගේ නම මොකක්ද කියලා. ඉතින් අපි ඒක හොයන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපිට වැඩිම ලකුණු හොයාගන්න පුළුවන්. ඉතින් අපි ඒකට අදාළ කෝරේ එක ලියන්නේ කොහොමද කියලා බලමු. ඉතින් වැඩිම ලකුණ අපිට 100 කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක සබ් කෝරේ එකක් විදිහට පාවිච්චි කරලා අපේ ස්ටුඩන්ට් ටේබල් එකෙන් අපේ ස්ටුඩන්ට් ගේ first name last name ගලපා ගමු. ඉතින් අපි වරහන් ඇතුළට අපේ කෝරේ එක ඇඩ් කරගමු. ඉතින් දැන් අපි කෝරේ එක execute කරලා බලමු අපිට අවශ්‍ය result එක එනවද කියලා. ඉතින් මේ විදිහට අපිට Amanda Moses කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අපි අපේ mark record table එකේ data වල ගත්තාම 5 mark එක 100 විදිහට අපිට Amanda Moses බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ කෝරේ එකත් හරි. ඉතින් අපි 22 වෙනි question set එක මේ විදිහට ඉවර වෙනවා. අපි 23 වෙනි question set එකේදී හම්බෙමු.